සුබ දවසක් ඔගොල්ලෝ හැමෝම පිළිගන්නවා මගේ සුමා බ්‍රෝ YouTube channel එකට. ඉතින් අද බලමු අපි Android device එකකින් තවත් Android device එකකට කොහොමද ෆයිල් එකක් share කරන්න කියලා. ඉතින් ඔයාට මෙන්න මේක quick share කියන option එක තමයි ඕනේ. ඔයාගේ notification bar එකේ මේක දැනටම පෙන්වන්නේ නැත්නම් ඉතින් ඔයාට වෙනවා මේක මෙන්න මෙතනින් ගිහලා add කරගන්න. ඔයාට පේනවා මේ වගේ ගොඩක් features තියෙනවා. ඒ වගේ මෙතන quick share මම දැන් add කරන් තියෙන ඉන්න මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාට මෙන්න මේ වගේ add කරගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන හරිම පොඩි දෙයක් මුලින්ම ඔයා තෝරගන්න ඕන ඔයා ෂෙයා කරන්න ඕන ෆයිල් එක මොකක්ද කියලා. ඉතින් මගේ මේ තප්පර 31ක වීඩියෝ එකක් තියෙනවා මම ඒ වීඩියෝ එක තමයි ෂෙයා කරන්න හදන්නේ. ඒක බැලුවොත් 1 මෙගාබයිට් 85ක වීඩියෝ එකක්. ඉතින් බලමු අපි මේක කොහොමද කියලා ෂෙයා කරන්නේ. හරි දැන් ඔයා යන්න ඕන ඔයා ෆයිල් එක ගන්න ඕන අනිත් ඩිවයිස් එක. ඉතින් ඒ ඩිවයිස් එකට ගිහිල්ලා ඒ වගේම නොටිෆිකේෂන් බාර් එක පල්ලෙහාට කරලා මෙන්න මේ ක්වික් ෂෙයා කියන එකට යන්න. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයා රිසීව් කියන එක දෙන්න. හරි දැන් බලමු අපි කොහොමද ෂෙයා කරන්න කියලා. ඉතින් පල්ලෙහා තියෙන මේ ෂෙයා කියන අයිකන් එක කන එකට යන්න. ඒකේ තියෙන ක්වික් ෂෙයා කියලා එක. ඒකට ගියාට පස්සේ මතක තියාගන්න ඔයා මේකට මේ ලොකේෂන් සහ බ්ලූටූත් ඔන්න එකේ තියාගන්න ඕනේ. ඉතින් ඔයාට පෙන්වනවා මෙතන nearby device. ඒ කියන්නේ මගේ Sony දුරකථනය පෙන්වනවා අනිත් Sony දුරකථනය. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේක ක්ලික් කරන එක විතරයි. ඔයාට පේනොත් දැන් මෙතන මට මැසේජ් එකක් කියලා තියෙනවා මේක ඇක්සෙප්ට් කරන්න. ඉතින් මේක ඇක්සෙප්ට් කරාට පස්සේ බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි මේක ඇක්සෙප්ට් කරලා බලමු. ඉතින් ඇක්සෙප්ට් කරාට පස්සේ ඔන දැන් ෆයිල් එක ෂෙයා වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් බොහොම සුළු වෙලාවකින් ෆයිල් එක කිසිම third party app එකක් නැතුව අපිට ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන හොඳ ඒ වගේම ආරක්ෂිතයි. ඉතින් ඔයාට දැන් මේක ෆයිල් එක මගේ ඇවිල්ලා ඉවරයි. මෙතනින් ඕනනම් ඔන් කරන්න පුළුවන්, ඕපන් කරන්න පුළුවන්, view download වල දෙන්න පුළුවන්. නැත්නම් අපි ෆයිල් වලට ආවොත් මේක අපේ ෆයිල් වල මේ ඩවුන්ලෝඩ් වලට ගියාට පස්සේ quick share කියලා වෙනම ෆෝල්ඩර් එකක් තියන්න. ඒකට තමයි